එහෙම කියාගෙන මං එන්නේ නාලන්ද විද්‍යාලයට යන්න. මොකද පහුගිය දවස්වල අහස දිහා බලන් හිටියා. නිකන් නෙවෙයි, තරු වැටෙනකන් නෙවෙයි. ලොකු සිද්ධියක් සිද්ධ වුණා. ප්‍රවෘත්ති වලින් දැක්කා. අපි තවදුරටත් ඔබට තොරතුරු ගේනවා. මේ තරුණ එහෙම නැත්නම් උනන්දුවක් තිබුණු පිරිසකගේ ක්‍රියාකාරීත්වයත් එක්ක. අවුරුදු 33කට වරක් අහසේ දිස් වෙන අසරියක් දැක බලා ගන්න ඔබත් නිදි වරන් නැති සමහර විට. මේ නාලන්ද විද්‍යාලයේ පිරිසක්. අයියලා පොඩි උන්ට දැනුම ලබා දුන්නා. මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියන එක ගැන. නාලන්ද විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ කටයුත්තක් ගැනයි මේ කියන්නේ. දෙනෙක් විතර අහස දිහා බලන් හිටියේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එකේ අධ්‍යාපනික වටිනාකමත් හිතේ ධාරණය කරගනිමින්. සංගමයක වැදගත්කම රඳා පවතින එහි අරමුණු මත. මේ කටයුත්ත සිද්ධ වෙන අතරතුරේදීම කම්පියුටර් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට හැකියාව තිබුණා ස්පේස් ෂටල් එක එහෙම නැත්නම් අභ්‍යවකාශ යානාවක ඇතුළත සැරිසරන්න තාක්ෂණයේ මහිමයෙන් අපි ඔබව රැගෙන යන්නේ ඔවුන්ගේ උදව්වෙන්. දැන් ඔබ ඉන්නේ අභ්‍යවකාශ යානයේ ප්‍රධාන පාලක මැදිරියේ. අහස දිහා බලනකොට පේන තරු බොහොම ළඟින්. අභ්‍යවකාශයේදී ගුරුත්වයෙන් තොර කුටීරයක පාවෙන අත්දැකීම ඔබටත් මටත් විඳගන්න ලැබෙන එකක් නැහැ. නමුත් අභ්‍යවකාශයට යන අයගේ අත්දැකීම් තුළින් අපි ඒ පිළිබඳ වැටහීමක් ලබා ගන්නවා. සියල්ලම නවීන තාක්ෂණයේ දියුණුව. අපේ අරමුණ විය යුත්තේ එය මිනිසාගේ යහපත සඳහා යොදවා ගැනීම. දැන් ඔබ සිටින්නේ අභ්‍යවකාශයේ. කම්පියුටර් තාක්ෂණය ඔස්සේ ගියා ඔබ පසු කරනවා පෘථිවිය. ඔබ ගමන් ගන්නවා තරු මණ්ඩල අතරේ. පසු වෙනවා ග්‍රහලෝක. ඉදිරියේදී ඔබට මුණ ගැසෙයි අලුතින් උපදින ග්‍රහ මණ්ඩල. දුහවිල්ලෙන් ජීවය උපදින ආකාරය. තාක්ෂණයෙන් තරුණ මනස ළමා මනස දියුණු කරන්නට අපට හැකිනම් එයයි වටිනාකම. නාලන්ද විද්‍යාලයේ තාරකා විද්‍යා සංගම පිටුලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අපි මෙවැනි රාත්‍රී ආස නිරීක්ෂණ කඳවුරු කීපයක් පැවැත්වුවා. ඉන් එකක් තමයි අද මේ පවත්වන්නේ. ඒ පවත්වන්නේ අපි ලියොනිඩ් උල්කාපාත වර්ෂාව වැටෙන උල්කාපාත ගණනය කිරීම සඳහා විශේෂයෙන් තන් ලද ඇන්ටනාවකුත් සමග තමයි මේ අද නාසන නිරීක්ෂණ කඳවුර පවත්වන්නේ. දැන් මේ ඇන්ටනාවට දායක වෙලා තින්නේ අපේම ළමුන්ගේ තාක්ෂණික දැනුම. ඒ වගේම ලංකාවේ පාසලක් විසින් ප්‍රථමයෙන්ම නිපදවන ලද ඇන්ටනාවක් වශයෙන් අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් මේ ඇන්ටනාව මීටර 6ක් පමණ උසයි. ඒ වගේම මීටර 30ක් පමණ දිගයි. මේ ඇන්ටනාවේ හදලා තියෙන්නේ මුලින්ම අපි පරීක්ෂණ මට්ටමේදී ගත්තේ තනි කම්බියක්. නමුත් දැන් කම්බි 3ක් පාවිච්චි කරලා වැඩිපුර සංඛ්‍යාත ප්‍රමාණයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මේ ඕම් 50 මයික් වයර් 3ක් එකට සම්බන්ධ කරලා අපි මේ ඇන්ටනාවේ නිර්මාණය කරලා තිනවා. දැනට සොයාගත් ආකාරයට මේ වගේ රේඩියෝ තාරකා විද්‍යාවට මේ වගේ ඇන්ටනාවක් හදපු මුල් අවස්ථාව තමයි මේක. මේ ඇන්ටනාවෙන් කෙරෙන්නේ අපේ වායුගෝලයට ඇතුල් වෙන උල්කාපාත කොපමණ ප්‍රමාණයක් එනවද කියන එක ගණන් කිරීමයි. එතකොට වෙනත් රටකින් ප්‍රචාරය කරන රේඩියෝ තරංගයක් ඉහළ වායුගෝලයේ පවතින අයනගෝලය වැඩිලා අනිත් රටවල් වලට යනවා. ඒ අතරතුරදී වායුගෝලය හරහා උල්කාපාතයක් ඇතුල් වුණොත් ඒ තරංගේ විචලනයකටපත් වෙනවා. එතනදී අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේ උල්කාපාතයක් ආවේ කියලා. ඒ උල්කාපාතයේ වේගයත් ඒ ප්‍රමාණයත්. ප්‍රමාණයෙන් වැඩි උල්කාපාතයක් වායුගෝලයට ඇතුල් වුණාම
මේ එන තරංගය පරිගණක තිරයකට ගත්තොත් ඒකෙන් අපිට තරංගයේ පරාසය වැඩි වෙනවා. ඒ වගේම උල්කාපාත වැඩි වේගයෙන් ගමන් කරනවා නම් ඒ තරංග පරාසය අතුරුදීම ඒ තරංගයේ විස්තරය වැඩියෙන් දක්වනවා. එතකොට අපිට පුළුවන් උල්කාපාතයේ වේගය බලන්න. හොඳයි ඉතින් ඒ අංගය ඔබ රස වින්දා නම් අමතක කරන්න එපා. නවීන තාක්ෂණ නිසාවෙන් තමයි එවැනි නිරීක්ෂණයන් අපිට කරන්න පුළුවන් වෙන්නේ. බොහොම සතුටුයි එවැනි දැනුමක් තාක්ෂණයක් හසුරවන්නට පාසල් වියේ දරුවන්ට හැකියීම ගැන. නමුත් මුළු රටටම එවැනි තත්ත්වයක් තියෙනවා. දන්නේ ඒ තත්ත්වය ඇති කරන්න ඕනේ මං හිතන්නේ.